ප්‍රියන්ත තිලකරත්න මගන සිවිල් සංවිධානයේ ප්‍රධාන ලේකම් අද අපි කොමිසමට ආවේ ගල්ලගුරු සම්බන්ධ විශේෂ ජනාධිපති කොමිසමට ආවේ 2022-23 සිදු වූ අක්‍රමිකතාවය පිළිබඳව පැමිණිල්ලක් බාර දෙන්න. ඉතින් අපි අත්‍තරම සිවිල් සංවිධානයක් වශයෙන් එදා ඉඳන්ම මේ රටේ වංචා දූෂණ වෙනවා නම් ඒ සම්බන්ධව වසර ගාණක් ඉඳන්ම කතා කරන සිවිල් සංවිධානයක්. ඉතින් අපි දැක්කා පෞගිය කාලේ විවිධ පාර්ශ්ව විවිධ දේශපාලඥයන් විසින් මේ ගල් අඟුරු සම්බන්ධව විවිධ ප්‍රකාශක නිකුත් කරලා තිබුණා විවිධ චෝදනා විවිධ වංචා සිදු වෙනවා කියලා. ඉතින් අපිටත් අත්‍තරම සිවිල් සංවිධානයක් වශයෙන් අපි මේ ගැන හොයලා බලපුවාම එදා 2009 ඉඳන් මේ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ හදපු දවසේ ඉඳන් මේ සියලුම ගල් අඟුරු රටට ගෙන්වීමේදී වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලිව පේන කරුණක් එදා ඉඳන්ම මේ ප්‍රශ්නේ තිබුණා. අපි එදා ඉඳන්ම මාධ්‍ය තුලම මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය තුලින් මේ සම්බන්ධව කරුණු ඇහුණා අපිට අපි දැකලා තියෙනවා. ඒ නිසා තමයි මේ වර්තමාන ආණ්ඩුවේ මේ 2009 ඉඳන්ම මේ වෙනකන් ලංකාවට ගෙන්නවු මේ නොරොච්චෝල බලාගාරයට ගෙන්නවු ගල් අඟුරු සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා මේ කොමිසම පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මමත් තීරණය කළා සංවිධානය වෙනුවෙන් අද මේ ස්ථානයට පැමිණලා ඒ සම්බන්ධව 2022-23 වර්ෂයේ සිදු වූ එක වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසමට මගේ පැමිණිල්ල ඉදිරිපත් කරා. එතුමා පැමිණිල්ල බාරගත්තා. අපි බලාපොරොත්තු වෙනවා හැබැයි මම එතුමත් එක්ක විතර කතා කිරීමේදී මට දැනගන්න ලැබුණේ මේ 22 වෙනි දැන් මේක අවසන් වෙනවා. මම හිතන්නේ මාසයකට ආසන්න කාලයක් මේක දැන් දීලා තියෙන ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ සම්බන්ධව විවිධ පැමිණිලි තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපි දකින්නේ අර පෞගිය දවස්වල දේශපාලඥයන් මාධ්‍යයට ඉදිරියට ඇවිල්ලා කැමර දුන්නා මෙහෙමයි මේ වර්තමානයේ සිදු වෙලා තියෙනවා ආවෙන විශාල මූල්‍ය මේ වංචාවක් කියලා කියපු කට්ටිය කවුරුත් මේ වෙනකන් ඇවිල්ලා මේ ගල් අඟුරු කොමිසමට ප්‍රකාශ පැමිණිලි ඉදිරිපත් කළා නැහැ. ඒ හින්දා මම කියන තව දවස් දෙකයි තියෙන්නේ. අන්න ඒ අයට මම ආරාධනාවක් කරනවා රට වෙනුවෙන් මාධ්‍ය ඉස්සරහ ඇවිල්ලා බොරු ප්‍රචාරය දාන්න නැතුව මේ ආණ්ඩුවෙන් මේ කරන මේ විමර්ශනයට සහයෝගී දීම සඳහා හැකීක්මනින් තව දවස් දෙකයි තියෙන්නේ ඇවිල්ලා තමන්ගේ තියෙන චෝදනා අර මාධ්‍ය ඉදිරියේදී කිව්වා වගේම දැන් ඇවිල්ලා කොමිසමට බාර දෙන්න. එහෙම නැතුව නිකන් මාධ්‍ය සංදර්ශන දාලා බොරුවට රටේ ජනතාව නොම ගෙවන්න එපා. ඒ කිරීම කරන්නේ නැතුව තමන්ගේ යුතුයකම ඉෂ්ට කළා මේ කොමිසමට මේ සහයෝගය ලබා දෙන්න කියලා. කොමිසම දැන් මෙතන ඇත්තටම 2022 මේක තියෙන්නේ 2023 කාංචන ඉන්න කාලේ හිටියා චානක කවුද අපේ මේ ඩීවී චානක ප්‍රාදේශීය මන්ත්‍රීතුමා තමයි වැඩ බලන කාලේදී සිද්ධ වෙච්ච වංචාව පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කිරීමක් පිළිබඳව තමයි මෙතන තියෙන්නේ. ඒ සියලු කරුණු අපි ඉදිරිපත් කරලා තියෙනවා. මොකද දැන් ඒ කාලේ සිද්ධ වුණ වංචාවල් ඒ දවස්වල වැහුවා. එතකොට දැන් වර්තමාන ආණ්ඩුවේදී ඒවා ඉදිරියට එනකොට මේ කට්ටිය ඇවිල්ලා දැන් මේවට මුහුණ දෙන්න ඕන උත්තර බඳින්න ඕන. සියදිවි නිසා නසා ගන්න ගිහිල්ලා හරියන්නේ අපි දන්නවා මේ වංචාකාරයෝ දැන් අධිකරණයට ගේනකොට සියදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුහුණ දෙන්න බැරි තත්ත්වය. ඒ කියන්නේ ඒ තරම්ම දැන් රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වෙන බවක් අපිට පේනවා. ඒ නිසා තමයි අපි මේ සහයෝගය දෙන්නේ. සිවිල් සංවිධාන වශයෙන් අපි වංචාව, දූෂණය, වංචාව, හොරකමට එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. ඒ නිසා දැන් ඩීවී චානකගේ වැඩ බලන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලයක් තුල මේක සිද්ධ වෙලා තියෙන්නේ 2023. ඒ නිසා ඒ සඳහා එතුමාට පුළුවන් ඇවිල්ලා